IP ලිපින ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම IP ලිපින වර්ග දෙකක් දැක ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ තමයි static IP addresses කියලා කියන්නේ. අනිත් කෙනා තමයි dynamic IP addresses කියලා කියන්නේ. static IP address එකක් කියලා කියන්නේ ඔයාගේ IP ලිපිනය ලබා දුන්නට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. dynamic IP address එකක් කියලා කියන්නේ නිතර වෙනස් වෙන යාවත්කාලින IP address එකකට තමයි අපි කියන්නේ dynamic IP address එකක් කියලා. එතකොට static IP address එකක් දෙන්නේ මොකටද කියලා කතා කරොත් අපි ගන්න දන්න routers, printers, ඒ වගේම තමයි IoT devices, ඒ වගේම තමයි වෙනත් CCTV camera systems වගේ ගත්තොත් මේ වගේ IP ලිපිනේ භෞතිකව ලබා දුන්නට පස්සේ මේවා වෙනස් වෙන්නේ නැති නිසා මේවට අපි කියනවා static IP addresses කියලා. ඒ වගේම තමයි අපි ජංගම දුරකථන භාවිතා කරලා නැත්නම් ISP කෙනෙක් හරහා අපිට ලබා දෙන IP addresses නිතරම අන්තර්ජාලයට ප්‍රවේශ වෙනකොට වෙනස් වෙනවා. මේ IP address වලට අපි කියනවා dynamic IP addresses කියලා. ඉතින් dynamic IP addresses අපිට ලබා දෙන කෙනා තමයි DHCP server එක කියලා කියන්නේ. ඉතින් DHCP server එකක් කරහා dynamic IP addresses ලබා දෙන ගෙදර තියෙන Wi-Fi router එකත් ඔයාට හොඳ උදාහරණයක්.